කරේ ඇවිල්ලා. ට්‍රයිපෝඩ් එක අයින් කරලා පුටුවක් දාන් ඉඳගෙන ඉන්නේ. කවුද ධර්මගුරු කියන්නේ? ගහලා බලහම ඉඳගෙන මොකක්ද කිව්වේ? ගහලා බලහම ඒක තමයි. කවදා හරි ජාතික මට්ටම ජාත්‍යන්තර මට්ටම ටච් කරන්න පුළුවන්. මට පැතිලෙන්නේ නැහැ. ඉතින් ඒකට එයයි රෝහණ වීරසිංහ තමයි අද හොඳටම කරේ. ඇවිල්ලා ඉඳන් ඉන්නවා කියහන් කියන්නේ දක්ෂතා අඳුරගෙන මේගොල්ලන්ට පුළුවන් නම් ඒ පැත්තට යොමු මිනිහට බැරිම තැන ගියා යන්න පැත්තට. ක්‍රීඩිකාවන් අපිට පේනවා. මං කිව්වෙත් නැහැ ඉතින් තේරෙන්නේ නැතුව බං ඔච්චරට. නේද? ෂූ එක දියෙද්දි දුක්වා එතන තියලා තරගේ නිමා කරා. කොටයි වගේ. පටන් ගන්න දන්නෙත් නේ. සහාය දීමේ තරගය. ඒක ඕබ මේක ඕප් වුණානේ. මෛත්‍රී අරහෙ කියවනවා. වැඩි උපකාරයක් තබා ගැනීමේ තරගවන ආකාරය පළමු කණ්ඩායම අපේම ඉතාම දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා. අර අරහෙ තිබ්බ ටීම්ම තමයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එක ක්‍රීඩකයෙක්ගේ සපත්තුවක් ගැලවුණත් යාට ඇරියේ තරගය. ඒ බැටින් එක අරගෙන දෙවනි තැනට ගිහිල්ලා දෙනවා. හොඳ ක්ලැප් එකක් දෙන්න යාට. මන්ට අපි හොඳ ක්ලැප් එකක් දෙමු. ඉල්ල ගන්න බෑනේ අපේ. අධ්‍යක්ෂක මණ්ඩලයට විශේෂයෙන්ම අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒත් එක්කම මේ වගේ එක්සයිට්ද? සාර්ථක වෙන්නේ ඕගොල්ලෝ හින්දා දෙමව්පියෝ හින්දා. ඉතින් අපිටත් ක්ලැප් එකක් අපිම දෙමු නේද? thank you. ඉතින් තව ටිකකින් තියෙනවා මේ දෙමව්පියන්ගේ තරඟ එහෙම තියෙනවා. හොඳ ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හොඳයි. දැන් සූදානම් වයස 11න් පහළ බාලිකා මීටර් 100 සහාය දීමේ තරඟය ආරම්භ කරා. වයස 13න් පහළ බාලිකා මීටර් 100 සහාය දීමේ තරඟයේ දී කණ්ඩායම. උදේ පාන්දර අද